අයි යාළුවනේ ඔන්න මං ඔයගොල්ලන්ගේ සිංහල අවුරුදු කෑම මේසෙට රසවත් කේක් එකක් අරගෙන ආවා. මේක හදලම බලන්න. ඒ තරම්ම රසවත්. රට ඉඳි කේක් එකක්. මේකේ කජු, රට ඉඳි, ඉඟුරු ඒවා බටර් දාලා හදලා හරිම රසයි, සුවඳයි. බලන්න හොඳ උස්සකින් තියෙනවා. ඉතාමත් රසවත් කේක් එකක්. ටී ටයිම් එකකට ඕනම වෙලාවකට ඕනම උත්සව අවස්ථාවකට සුදුසු කේක් එකක්. අපි හදලා බලමු. ඔයාලට මං අවශ්‍ය ද්‍රව්‍ය දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පේනවා. කැමති කෙනෙක් ඉන්නවා නම් වීඩියෝ එක පෝස් කරලා ලියා ගන්න. බලමු අපි මොනවද අවශ්‍ය කියලා කේක් එක හදාගන්න. මම මෙතනදී රටඉඳි ග්‍රෑම් 300ක් අරගෙන තියෙනවා. රටඉඳි ග්‍රෑම් 300ට වතුර කෝප්ප භාගයක් දාලා ඇට නැතුව වතුර කෝප්ප භාගයක් දාලා ඉවර වෙලා මම ඒක මයික්‍රෝවේව් එකේ විනාඩි 2ක් කුක් කරා. කුක් කරලා ඉවරලා ඊට පස්සේ ඒක හොඳට අතින් පොඩි කරා. ඔයාලට ඕන නම් මේක බ්ලෙන්ඩර් එකට දාගන්නත් පුළුවන්. මයික්‍රෝවේව් එකට දාන්න අවශ්‍යත් නැහැ. වතුර දාලා බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. එතකොට ඒක ගොඩක් ස්මූත් පේස්ට් එකක් වෙනවා. මේකේ පොඩි පොඩි කෑලි තියෙනවා. මම මේ ක්‍රමයට ආසයි. නැත්තම් පුළුවන් බ්ලෙන්ඩ් කරලත් ගන්න. මේකට මම බේකින් සෝඩා, ආප සෝඩා තේ හැඳි භාගයක් දැන් දාලා මිශ්‍ර කරලා තියෙන්නේ. ඊළඟට මම මේකෙදි රියල් බටර් ගන්නෙ. බටර් ග්‍රෑම් 250ක් තියෙනවා. පිටි ගන්නවා ටිකක් වැඩිපුර. පිටි ග්‍රෑම් 300ක් තියෙනවා. මෙතෙන්දි සීනි ගන්නේ අඩුවෙන් ග්‍රෑම් 180යි. මොකෝ රටේ ඉඳිවල පැණි රහ හොඳටම තියෙනවා. ඊළඟට ලොකු බිත්තර 5ක්. ඊළඟට මම තව රටේ ඉඳි ගෙඩි 15ක් 10ක් 15ක් විතර කෑලි කපලා අරන් තියෙනවා. කජු ටිකක් රෝස්ට් කරපු කජු ටිකක් හීනියට කපාගෙන තියෙනවා. ඊළඟට ඉඟුරු ටිකක් කපාගෙන තියෙනවා. මේ පැණි දාපුවා. කිරි කෝප්ප භාගයක් ෆ්‍රෙෂ් මිල්ක් ගන්න. ඊළඟට මේ තියෙන්නේ සාදිකයි කුරුඳු කුඩුයි තේ හැඳි භාගෙ බැගි. සාදික කෙටියක් ග්‍රේටර් එකේ ගාගෙන කුරුඳු ටිකක් කුඩු කරලා ඒ දෙක දාන්න ඕන. හරිම රසයි. ඊළඟට වැනිලා එසන්ස්, රෝස් එසන්ස්. මේ කියන ಜಾති ටිකෙන් දාගන්න පුළුවන් නම් ගොඩක්ම රසයි. මම පිටියකට බේකින් පවුඩර් තේ හැඳි දෙකක් දාලා හලලා තියෙන්නේ. දැන් ඔක්කොම සූදානම් කේක් එක හදාගන්න තියෙන්නේ අපිට. දැන් බලන්න මම බේකින් ට්‍රේ එක මගේ බේක් කරන ට්‍රේ එක ලෑස්ති කරලා තිනවා කොළ දාලා. හැමදේම ලෑස්ති. මුලින්ම අපි කරන්නේ බටරුයි සීනි ගහගන්න එක. දැන් ඔයාලා බලන්න මගේ බටර් එක අර හොඳට සොෆ්ට් එකට තියෙනවා. මේ බටර් විශේෂයෙන් මාගරින් වලට වඩා ෆ්‍රිජ් එකෙන් ගත්ත ගමන් නම් කේක් හදන්න එපා. ඒක රබර් එකක් වගේ ඒක දිය වෙන්නේ නැහැ. ඒක හරිම අමාරුයි. සොෆ්ට් බටර් ගන්නම ඕන. දැන් සීතල දේශගුණයක දැන් අපිට හරිම සීතලයි. මේ බටර් එක ওই මට්ටමට එන්නේ. මම ඕක මයික්‍රෝවේව් එකට දාලා තප්පර 20ක් දාලා තමයි මේ මට්ටමට ගත්තේ. නැත්තම් ෆ්‍රිජ් එකෙන් අරගෙන හරි සීතල දේශගුණයක තිබිච්ච දෙයක් හරි අරගෙන බටර් එකක් නම් හදන්න බෑ මේ කේක් එක. අරගෙන දැන් මේ බටරුයි සීනි හොඳට ක්‍රීම් එකක් වෙනකන් ගහ ගන්නවා. කලර් එක අඩු වෙලා බටර් එක පේල් කලර් එකක් ඇවිල්ලා මේ දෙක ක්‍රීම් එකක් වෙනකන් ගහ ගන්න. ඒක තමයි කේක් එකේ තියෙන එක රහසක්. මේ බටර් එක හරි මාගරින් උනත් ඔයාලා ෆ්‍රිජ් එකේ තියලා එකපාරට අරගෙන කේක් හදන්න ගන්න එපා. දැන් පේනෝනේ ඒක හොඳට ක්‍රීම් එකක් වගේ ගැහිලා තියෙන්නේ. දැන් මගේ බිත්තර පහ එක වරකට එක බැගින් දම ඒක ගහ ගන්න ඕනේ. මේක එකපාරට හලා ගන්න එපා. බිත්තර හොඳට මේ මිශ්‍රණයට මික්ස් වෙන්න ඕන. බැටර් එකත් එක්ක හොඳට මික්ස් වෙන්න එක එක දාලා මේ මම කරනවා වගේ ගහ ගන්න. දැන් මේ දෙක හොඳට ගැහිලා තියෙන්නේ. දැන් මේ වෙලාවේ ඔයාලා මේ මං පේනවනේ බෝල් එක නිතරම වටේ තියෙන ටික ඇතුළට දාන්න නැත්නම් ඒ ටික ගැහෙන්නේ නැහැ. මේ වෙලාවේ මම එසන්ස් එකතු කරගන්නවා වැනිලා තේ හැඳි 3ක් දාගන්නවා. මම මේ බෝතලේ පොඩි මූඩියෙන් ගන්නෙ 3ක් දැම්මයි පියනෙන්. ඊළඟට රෝස් එසන්ස් ඇත්තටම තේ හැන්දකින් කාලයි දාන්නේ. ඒක රස එන්න නෙවෙයි දාන්නේ. ඒකෙන්
හරි සුවඳක් තියෙනවා. පොඩි නිකන් පොඩි රසක් තියුණ එක ලොකුවට රසක් දැනෙන්නේ නැහැ. ඒකේ සුවඳට තමයි මම ගොඩක්ම ආස. ඒකින්ද මං ප්‍රොසෙසර්ස් අනිවාර්යෙන් දාගන්නවා මේ කේක් එකට. ඊළඟට ඒ ටික ඔක්කොම මිශ්‍ර කරලා ඉවරලා මම දැන් දාගන්නේ මගේ අර පොඟවගත්ත රට ඉඳි ටික පිටිත් මේ එක්කම එකතු කරලා ඒ දෙකම දැන් පිටිත් මම එක කොටසක් දාලා තියෙන්නේ. කොටස් දෙකකට විතර පිටිත් මේක එකතු කරලා බීට් කරගන්න ඕනේ. මේකෙදි ඔක්කොම ටික හරියට මික්ස් වෙන්න තමයි අවශ්‍ය. දැන් මම පිටි වලිනුත් කොටසක් දාලා තියෙන්නේ. රට ඉඳි දාලා මෙහෙම බීටර් එකෙන් ටිකක් අඩු ස්පීඩ් එකකින් ගහ ගන්නවා. ඊළඟට ඉතුරු පිටි ටිකක් දාලා මේක කවලම් කරගන්න ඕන. හොඳට පිටි ඔක්කොම බටර් සීනි ඔක්කොම එකතු වෙන්න. මම මේ වෙලාවේ මගේ සාදික්කා කුරුඳු කුඩු ටික එකතු කරගන්නවා. ඊළඟට මේ තියෙන්නේ මගේ ඉඟුරු. ඒක අර පැණිවල දාපු එකක් නෙවෙයි. මෙහෙ තියෙනවා පුහුල් දෝසි වගේ තමයි ගන්න තියෙන්නේ. ඉඟුරු. පොඩි කෑලි. ඊළඟට රටේ ඉඳි කප් කෑලි ටික කජු වලින් කොටසක් දාගන්නවා. කොටසක් තියාගන්නවා උඩට දාන්න. දැන් කිරි ටිකක් දාලා මේ ඔක්කොම හොඳට මික්ස් කරගන්න තමයි තියෙන්නේ. දැන් මම ස්පැටුලා එකක් අරගෙන ඔක්කොම පිටි ටික හොඳට කවලම් කරගන්නවා. දැන් මගේ ඇත්තටම කේක් එක ගහගෙන ඉවරයි. මේ ටික කවලම් කරලා ඉවරලා දැන් මේක හොඳට ට්‍රේ එකට දාලා හොඳට තුනී කරගන්න ඕන. දැන් මගේ බැටර් එක මං ට්‍රේ එකට දාලා ඉවර වෙලා කජු ටිකත් උඩින් ඉහා ගන්නවා. මේක oven එකට මම 170ට දාන්න 180ට දාන්නේ මේ කේක් එක ටිකක් උසයි. ටිකක් බේක් වෙන්න වෙලා යනවා. විනාඩි 45ක් දාලා ඉවරලා බලලා මං කියන්නම් මේක 45න් බේක් වුනේ නැත්නම් තව විනාඩි 5ක් විතර ගන්නවා. දැන් ඔන්න මං oven එකකින් කේක් එක ගෙනාවා. විනාඩි 50ක් මේ කේක් එක බේක් වුණා. දැන් පේනවනේ ඔයාලට ලස්සන හොඳ කලර් එකකට ඇවිල්ලා තියෙනවා. මේ oven එකෙන් ගෙනාපු ගමන් ඇත්තටම කපන්න පුළුවන් තත්ත්වයකුත් නැහැ. ඒ වුණාට මම ඔයාලට කපලා පෙන්නන්නම් කෑල්ලක්. හරි අමාරුයි කපන්න මේ රස්නේ පිට ලස්සනට කපා ගන්න බෑ. අපි බලමු කෑල්ලක් අරගෙන පේනවනේ කේක් හොඳට රටින්දි හැම තැනටම විහිදිලා පාට හරිම සුවඳයි පුදුමාකාර සුවඳක් තියෙන මේ කේක් එකේ හරිම සොෆ්ට් පේනවනේ ස්පොන්ජ් එක වගේ රටේ ඉඳි දාලා කියලා තද වෙලා මුකුත්ම නෑ හොඳ බටර් කේක් එකක් වගේම හොඳට සොෆ්ට් එකට තියෙනවා කෑල්ලක් මං කපලා මේ බලන්න කපා ගන්න බෑ තාම රස්නේ හින්දා පොඩි වෙනවා කාලා බලලා කියනනම් ඇත්තට රස නම් අන්තිමම හොඳයි. කියන්නේ ගොඩක්ම හොඳ රසයක් තියෙනවා. සීනි රහ ගොඩක් අඩුවෙන් තියෙන්නේ. රට ඉඳි වල, කජු වල ඒ රසයන් එක්ක හරිම රහයි. හදලා බලන්න සීනි ටිකක් අඩුවෙන් දාගන්න. ගොඩාක් පෙන්ඩස කෑම හදන හින්දා අවුරුද්දට. මේ තියෙන්නේ මගේ හදාගත්තු ඩේට් කේක් එක. මගේ channel එකේ මම තව ෆෘට් කේක් එකකුයි අලුවයිත් හදලා දාලා තියෙනවා. ඒවත් බලන්න අවුරුදු කෑම මේසෙට හදන්න මේ ෆෘට් කේක් එකත් හරිම රස ෆෘට් කේක් එකක්. අලුවයි ඒ තුන බලලා ඔයාලා කැම මොනවා හරි අවුරුද්දට හදාගන්න ලේසි මේ තුනෙන් එකක්. හරීම කෙටි කාලෙකින් මම මේ තුනම හැදුවේ. බලලා හදාගන්න. මාව නැරඹුවාට ස්තුතියි. මගේ channel එක subscribe කරලා support එකක් දෙන්න.